අලුත් වීඩියෝ එකක් ගෙනාවා. මේක ඔයාලා long awaited වීඩියෝ එකක්. ඔයාලා දන්නවා ඇති මේ ටිකේ යන කේස් එක මොකක්ද කියලා කියන්නේ පොඩි ප්‍රශ්නයක් කරලා තියෙනවා. ICU master සහ one man show අතර ප්‍රශ්නේ මොකක්ද කියන එක ගොඩක් කට්ටිය අහනවා. මොකක්ද මේ ප්‍රශ්නෙට මුල මොකක්ද උනේ? ගොඩක් කට්ටිය වල මට DMs වලත් අහලා තිබ්බ මොකක්ද මේ ප්‍රශ්නේ කියන එක කැනේ කට්ටියට දැනගන්න. ඉතින් පළවෙනියටම කියන්න ඕනේ මේ වීඩියෝ එක මම කරන්නේ මම වෙනුවෙන් විතරක් නෙමෙයි. තව අනිත් ස්ට්‍රීමර්ස්ලා කියන්නේ තව කතා කරන්න බැරි අය වෙනුවෙන්. එතකොට මේ හැමෝම ගේ වොයිස් එක එකතු කරලා තමයි මම මේ කතා කරන්නේ. ඒ කට්ටියගෙන් ඩීටේල්ස් ඉල්ලගෙන ඒ කට්ටියට කොහොමද දැනුනේ? ඒතකොට ඒ කට්ටියගේ ෆීලිංග්ස් කොහොමද හර්ට් වෙලා දෙන්නේ? ඔක්කොමත් එක්ක එකතු වෙලා තමයි මම මේ වීඩියෝ කරන්නේ. මේ ස්පෙસિෆික් ස්ට්‍රීමර් ගැන. සහ මේ ප්‍රශ්නේ මොකක්ද කියන එක. මේක ස්ට්‍රීමර් ගැන නෙමෙයි. මේක ඇත්තටම කිව්වොත් එමේ මගේ ෆෑන් බේස් එකම මගේ ඔඩියන්ස් එකෙන් අප්ලෝඩ් කරන වීඩියෝ එකක්. ඒ වුණාට මේක ඇත්තටම ප්‍රශ්නේ මොකක්ද උනේ කියලා කියන දේ තමයි මුලින්ම කතා කරන්න ඕනලා තියෙන්නේ. අපි ප්‍රශ්න ගැන ඉස්සෙල්ලාම කතා කරමු. මේක ප්‍රශ්නේ මුල වෙලා තිබ්බේ මම අවුරුදු 4කට කලින් ඔයාලා දන්නවා ඇති මම ස්ට්‍රීම් කරන්න ගත්තේ දැන් අවුරුදු 4කට හෝ 5කට කලින්. ඒ වුණාට මගේ PC එක හොඳ නැති ඉඳවල මම ස්ට්‍රීම් ඉන්නවා. ඒක මාත් එක්ක ඉස්සරහිට ෆෑන් බේස් එක දන්නවා. ඒතකොට ඉස්සරහිට කට්ටිය ඔක්කොම දන්නවා මේ විස්තරේ මොකක්ද කියන්නේ. ඒතේම මම ඒ කාලේ ස්ට්‍රීමින් නැවතුනට පස්සේ මම පොඩි ට්‍රෙන්ඩ් එකක් පටන් ගත්තා ස්ට්‍රීම් ඉන්න ස්ට්‍රීමර්ස් අත් එක්ක. ඒ කාලේ ඊට පස්සේ ස්ට්‍රීමර්ස් අත් එක්ක ප්ලේ කරලා ඉවරලා කෙන්වන් නොසම් ප්ලේ කරලා ඉවරලා කියන්නේ මම අනිවාර්යෙන් දාන ටැග් එක රෙස්පෙක්ටිව් ස්ට්‍රීමර් කියලා ඉවරලා ඒ ටැග් එකත් එක්ක මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා TikTok එකට. ඒතකොට මම TikTok එකට දාලුවොත් ඒතකොට ඒ කාලේ තමයි ඔය කෙන්වන් නොසන්නේ ගහලා තිබ්බේ. ඒතර මම ගොඩක් දුරට ඉවරලා ටාගට් කරලා තිබ්බේ සාමාන්‍ය views අඩු සාමාන්‍ය ස්ටාර්ට්අප් ස්ට්‍රීමර්ස් ටික. ඒ කාලේ මට මතක හිටියට ඒ ස්පෙસિෆික් ස්ට්‍රීම් එකේ තිබ්බේ views සාමාන්‍යයෙන් 10ක් 15ත් අතර වගේ. මේ මම ඉතින් කරේ ඉතින් වන් නොසන්නේ ගැහුවා. ඒ වෙච්ච රිසල්ට් එකත් එක්ක මම වීඩියෝ එක දැම්මා. වීඩියෝ දාලා ඉවරලා ඊට පස්සේ කොහොම හරි මේ ළඟදී ඒ ස්ට්‍රීම ආය නවත්තලා තිබ්බට පස්සේ ආය ලයිව් ස්ට්‍රීම් පටන් ගත්තා. ලයිව් ස්ට්‍රීම් පටන් ගත්තට පස්සේ ගොඩක් කට්ටිය කියලා තිබ්බේ යා ලෙජන්ඩ් කෙනෙක්, යා පරණ ස්ට්‍රීමර් කෙනෙක් ඉවරලා. ගොඩක් කට්ටිය මට දැනටත් ඉවරලා DMs වල සහ කමෙන්ට්ස් වල ගොඩක් කට්ටිය කියන්නේ අලුතෙන් ඇවිල්ලා පැනලක් දාගෙන ඉවරලා රඟනවායි කියන එක. සමහර අයට අමතක වෙලා තිබ්බා. අර මම ඉස්සරේ තියෙන නම තමයි වන් මෑන් ෂෝ නෙමෙයි. මම ඉස්සරේ ඩාර්ක් සයිඩ් කියන නමේ. ඒතර ගොඩක් කට්ටිය ඒක අමතක වෙලා තිබ්බේ. ඒකින්ද මම මේකත් එක්ක තමයි ඉවරලා හිතාගත්තේ. මේක ආයි රීපෝස්ට් කරන්න ඕනි කියලා. හරි කමක් කැප්ෂන් එකත් එක්ක. තොර මං කැප්ෂන් එකට දාලා තිබ්බා අලුත් කියලා හිතුවට අපිත් අලුත්ම නෙවෙයි කියන කැප්ෂන් එක මම දාලා තිබ්බා. ඊට පස්සේ මම දාලා තිබ්බා ඔයාලා ලෙජන්ඩ් කියලා කියන කෙනෙක් තමයි මේ කිව්වලා. ඔයාලා ලෙජන්ඩ් කියලා කෙනෙක් නේ. මම කියලා දෙයක් නෙවෙයිනේ. ඒක තමයි මම මෙන්ෂන් කරලා තිබ්බේ. එහෙම නැතුව වෙන අදහසක් නෙවෙයි තිබ්බේ. ඒක තමයි ප්‍රයොරිටි එක තිබ්බේ. අලුත් කියලා හිතුවට මම අලුත්ම කෙනෙක් නෙවෙයි කියන එක තමයි ඔක තමයි ප්‍රයොරිටි එක තිබ්බේ. ඒතකොට මම මේක මෙන්ෂන් කරලා තියෙනවා කැප්ෂන් එකේ. ඊට පස්සේ කොහොම හරි ඒක දැම්මට පස්සේ එයාලගේ සෙට් එකේ එයාලගේ ස්කොඩ් එකේ ඊට පස්සේ දෙනෙක් ලයිව් එකේදී පංගුඩක් දුරට BRCS ගහනවලු. ඒකින්ද කස්ටම් එක කරලා ඉවරලා මොකද මම ජොබ් එකක් කරලා යන්නේ. ජොබ් එකක් කරලා ඉවරලා මම ගොඩක් දුරට BRCS ගහනවාදී මොකද මට මගේ ස්ට්‍රෙස් කන්ට්‍රෝල් කරන්න පුළුවන් එකම තමයි මේ ගේම් එක. එතන මම සාමාන්‍ය කස්ටම් එකක් දැක් ගහුවා මම ලයිව් එකෙන් කරා. ඒ ආතල් එක මම ගත්තේ ඉතින් එහාට ඉවරයි. මේකත් එක්ක තමයි මම දාලා තිබ්බේ. කියන්නේ කස්ටම් එහෙම ගහලා තිබ්බේ. ඒතර ඒ කස්ටම් එකට සෝ කෝල් ස්ට්‍රීම් එකේ ස්කොඩ් එක එක්කෙනෙක් ඇවිල්ලා ඉවරලා මම කතා කර කියන්නේ මට ගහන්න ඇවිල්ලා තිබ්බා. කියන්නේ ඒ වෙලාවෙදිත් ඉවරලා මම මතක හිටියේ ස්ක්‍රීන්ෂොට් දෙයක් දාන්නම්. මෙතන දාලා තියෙනවා. අර 3 post family කියන page එකෙන් ඇවිල්ලා දාලා තිබ්බේ. යාගේ ලයිව් එකේ ගහන එක්කෙනෙක් තමයි කිව්වලා. මම වැඩි ගණන් ගන්න ගියා නෑ. මට ගහලා වීඩියෝ හදා ගන්න ගියා. මට ප්‍රශ්න තියෙනවා වෙලා යාලගේ ස්කොඩ් එක ඩිෆීට් වුණා ගහන්න හැම සැරේම. ඒතර මේ යාලගේ අටෙම්ප්ට් එක ෆේල්ඩ් වුණ හින්දි වෙලා ඒ කට්ටිය දෙතුන් දෙනෙක් පැනල් එකක් දාන වෙලා තිබ්බේ. නෝන් මම වැඩි ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ කොහොම හරි ඒක මාසයකට පස්සේ කියන්නේ දැන් මේක වෙලා තිබ්බේ මාසයකට ඉස්සෙල්ලා. ඊට පස්සේ මාසයකට පස්සේ වෙලා මේ සෝ කෝල් ස්ට්‍රීමර් මම නම කියන්න ඕනේ නෑ. ඔයාලා දන්නවනේ ඉතින්. අර 1vs1 එකකින් අවුරුදු 4කට කලින් ගහපු 1vs1 එකකින්ද මෙයා දාලා තිබ්බ ඉවරල වීඩියෝ එකක් මම ඒ වීඩියෝ එක ප්ලේ කරන්නම්. කඩෝට් බඩු හරි මහ වේසාව ටිකක් ඉන්නේ ඇත්ත මගේ වයිෆ්ගේ ඔයාලා දන්නවා යුමිකෝ ස්ට්‍රීම්ස් කියන මගේ වයිෆ්. එතකොට එයාගේ ආතල්ලේ ගන්නවා සාමාන්‍යයෙන් කුණුහරුපයක් දෙයක් කිව්වා. එයාට පර්සනලි ඔයාලා අපිව දන්නවා නම් වෙලා ඔයාලා දන්නවා අපි කොයි වගේ මිනිස්සුද කියන්නේ. එතකොට අපි කොච්චර ස්ට්‍රීමර්ස්ට කොච්චර උදව් කරලා තියෙනවද මම අද වෙනකම් මම මේ වචනයක්වත් කියලා නැහැ. ඔයාලා දන්නවා ඇති. අද වෙනකම් මම මගේ ලයිව් එකවත් මම කට්ටිය අහනවා ඔයා මෙයාට උදව් කරාද අරයට උදව් කරාද කියලා. එතකොට එනවනම් මම එක වචනයක්වත් ඉවරලා මම කියලා නැහැ. මොකද මම කියන්නේ ප්‍රසිද්ධ කරන්න උවමනා වෙලා තිබ්බේ නැහැ. ඒනට
ගොඩක් කට්ටිය දන්නවා මම ස්ටාර්ට්අප් ස්ට්‍රීමර්ස්ට කොහොමද උදව් කරලා තියෙන සමහර අයට VJ කාඩ් එකේ අපිට ප්‍රශ්න තිබ්බා. ඒකට ඒ වරන් දීලා තියෙනවා. සම්පූර්ණ PC වලින් හදලා තියෙනවා. ඒකට ඒ වගේ ඒව පැත්තකින් තියන්න කොහොම හරි වෙලා මම ඒ කට්ටිය උදව් කරලා තියෙනවා. අපි කොච්චර ඉවරලා කොහොම පැය දෙකක් ඉවරලා ලයිව් එක ආතල් එක හිටියත් මොකද අපි ලයිව් එක දාන්න වෙලා පැය දෙකක් හෝ තුනක් එතනින් එහාට වෙලා අපි අපේ වැඩ කරගන්න. මොකද අපි දෙන්න මෙල බිස්නස් එකක් රන් කරනවා. ඒත් එක්කම තමයි වෙලා අපි මේ ලයිව් එකත් කරගෙන යන්නේ. අපේ ආතල් එක වෙන්නේ. අරද කොහොම හරි මගේ වයිෆ්ගේ කියන්නේ චිත්‍ර ඇඳ එහෙන කත විදිහට මට තේරෙන්නේ නැහැ වෙලා ළමෙක් ඉන්න තාත්තා කෙනෙක් කරන වැඩක්ද කියන එක. මොකද මට ඇහෙනවා එතන එයාගේ වයිෆ්ගේ කටහඬත් ඇහෙනවා ළමයාගේ අnder කටහඬුත් ඇහෙනවා පොඩ්ඩ ඒක ඔයාලා ලයිව් එක ඇති පොඩ්ඩක් ගිහලා බලන්න. එයාගේ ලයිව් එක මම හිතන්නේ තාම ඒක නයින් කළා නෑ. ඒකින්ද ලයිව් එකේ පොඩ්ඩක් ගිහලා බලන්න. මම කියන්නේ කෙලින්ම ඇහුවත් හරිද සෙට් එකක් එක්ක කියන්නේ ලයිව් ස්ට්‍රීමර් කෙනෙක් විදිහට තව සෙට් එකක් එක්ක තනි ගෑණියෙක්ව ඔහොම ඇඳ කරන එකේ පිරිමිකම මොකක්ද කියන එක තමයි මට අහන්න තියෙන්නේ. කොහොම හරි මම මේ ප්‍රශ්නේ ඉවරලා මම ඇහුවා. මං කියන්නේ මට තිබ්බ ඉවර ලයිව් එකක් දාන්න ඉවරලා ඒ මනුස්සයව ඕන්නම් වල ඒ මනුස්සගේ වයිෆ්වත් එක්ක ඇඳ එහෙම කරන්න තිබ්බා. ඒවට අපි ඒ තරම් වල සාමාන්‍ය ඒ මයින්ඩ්සෙට් එක නැති හින්දා මම කෙලින්ම කන්ටැක්ට් කරගන්න බැලුවා. සෝ කෝල් ස්ට්‍රීමර් මම කන්ටැක්ට් කරගන්න හදලා මම එයාගේ යාළුවන්ට කතා කරලා බැලුවා. ඒවට යාළුවන්ගේ කිසිම කන්ටැක්ට් එකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මම එයාගේ පර්සනල් නම්බර් එක හොයාගෙන මම එයාට මේ කෝල් කරා. කෝල් රෙකෝඩින් එක තියෙනවා. මම කෝල් රෙකෝඩින් එක ප්ලේ කරන්නම්. නෑ ගේම් එක ජීවිතේ කතාවක් නෙමෙයි ඔයා මේ මනුස්සයගෙන් අහන්න ඒ මනුස්සයා මොකක්ද ඉස්සෙල්ලාම දාලා මේක මේ ඇති කරපු ප්‍රශ්නේ මොකක්ද කියලා එයාගෙන් අහන්නකො. ඊට පස්සේ මට කතා කරා. හරි අයියා කියන්න මොකද්ද ප්‍රශ්නේ කියලා? එයා මෙතනින් ප්‍රශ්න කියන්නේ. ප්‍රශ්නේ කියන්න බයි. උඹ දැන් අවුරුදු ගානකට කලින් මේ හදපු වීඩියෝ එකක් දාලා තිබ්බේ නැද්ද? ඒ වීඩියෝ ප්‍රශ්නේ අවදාන හිඟා ගන්න වීඩියෝ එකක් දාලා තිබ්බේ නැද්ද? කාලෙත් දාලා අවදාන සීන් එකක් නෙමෙයි දාලා තිබ්බනේ. අවදාන හිඟා ගන්න දාලා තිබ්බනේ. නෑ එහෙම සීන් එකක් නෙමෙයි දාලා මේ ලෝකේ සබාදාමයක් කියලා දෙයක් තියෙනවා. හරිද? ඒවට සබාදාම එකක් නෙවෙයි නේ. කෙල්ලෙක්ව අල්ලගෙන මේ අහන්න මේ ඔයා දැන් මේක අහන්නකෝ ඔයාගේ වයිෆ් මට මම කරනවා කියලා આવොත් එහෙම වරත් තරහ යනවනේ. ඒ වගේ තමයි එතනත් ඔයා ඒකින්ද ඒක තමයි කියන්නේ මේ රිටර්න්ස් කියන දේවල් බලාපොරොත්තුෙන් ඔයාලා ওই දේවල් කරන්න. අපි ඔයාලට මුකුත් අපි දන්නෙත් නෑනේ ඔයාලව මල්ලි. අපි ඔයාලා නිකන් මේ අපිට මේ අපි අවුරුදු ගානක ඔයා කියන්නේ අපි අරුවට කෙලිය නෑ මූට කෙලිය නෑ කියලා. හරිද? ඒ වුණාට එක්ක උඩට යනවා ටික යනකොට මාර ප්‍රශ්නයක් තියෙන්නේ මෙතන. එහෙම නෙමෙයි හුත්තු උඹලානේ අවදාන ගන්න පෝස්ට් දැම්මේ. අවුරුදු ගානකට කලින් ගාපු කස්ටම් එකක පෝස්ට් එකක් දාලා. හරිද? මොකද්ද වෙන්නේ මේකෙන්? දන්නේ නැහැ. ගන්න හරියට දන්නේ නැහැ මහලුකට කෙල්ලෙක්ට කතා කරන්න දන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනද මේ කෝල් රෙකෝඩින් වුණත් ඒවල අපි ටිකක් සිවිලයිස්ඩ් විදිහට කතා කරන්න බැලුවේ අන්සිවිලයිස්ඩ් විදිහට නෙමෙයි සාමාන්‍ය මනුස්සයෙක්ට කතා කරන්න ඕන විදිහට ප්‍රශ්නයක් කෙලින් කතා කරලි වෙල කොහොමද විසඳගන්නේ කියන එක අපි කෙලින් කතා කරන්න බැලුවා. සාමාන්‍යයෙන් ඔයාලට කියනවා නම් ප්‍රශ්නයක් වුණාම කොහොමද විසඳගන්න ඕන කියන්නේ මනුස්සයෙක් විදිහට කෙලින් කතා කරන්න පුළුවන් වෙන්න ඕන. මොන ප්‍රශ්නය වුණත් ඒකින්ද වෙරලා අපි කෙලින් කතා කරන්න බැලුවා මනුස්සයාට. ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඔයාලා මොන හරි අපිත් එක්ක ප්‍රශ්නයක් තියෙනවද කියන එක. මම මේ මනුස්සයාව ඇත්තටම කිව්වොත් එහෙම ලොකුවටම දන්නේ නැහැ. මම ඉස්සර ෆෑන් කෙනෙක් වෙලා හිටියේ. ඉතින් මම මේ මනුස්සයාට කතා කරලා බැලුවා. ඒ වුණාට මේ මනුස්සයාගේ රෙස්පොන්ඩ් එක උනේ ටිකක් uncivilized කියන්නේ inhumane response එක තමයි තිබ්බේ. ඔයාලා දකින්න අර කෝල් රෙකෝඩින් පේනවා. يعني මනුස්සයෙක් ප්‍රශ්නයක් විසඳන විදිහට නෙමෙයි ප්‍රශ්න විසඳන්නේ. අර මම වචන කියන්න ඕනේ නැහැ. ඔයාලා හිතා ගන්න වචන මොකක්ද කියන. මම මේකත් කරන්න වල බයිනවා නෙමෙයි. මේ වීඩියෝ එකෙන් කරන්න වල බයින එක නෙමෙයි. මේ වීඩියෝ එකෙන් ඇත්තටම මොකක්ද දා උනේ කියන එක කියන්නේ දෙපැත්තෙම ස්ටෝරි එක දැනගන්න ඕන හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මගේ වැරද්දක් තිබ්බ එතන. කෝල් එකෙන් පස්සේ මම ලයිව් එකක් දාන්න වෙලා මගේ ෆෑන් බේස් එක ටිකක් ටොක්සික් අතකට හැරෙව්වා. අර ස්ට්‍රීමර්ට විරුද්ධව මම ටොක්සික් කරව මගේ ෆෑන් බේස් එක ඇත්තටම හදවතින්ම වල මම සමාව ගන්න වෙලා මගේ ෆෑන් බේස් එකෙන් සෝ මගේ ඔඩියන්ස් එකෙන් කියන්නේ මම කරන්න ඕන නැති දෙයක් තමයි මම එතන කරේ. ඒතකොට ඒ වගේ දෙයක් මම කරන්න නෙවෙයි තිබ්බේ. ඒ වුණාට මම ඒ වෙලාවේදී ටිකක් ඇත්තම කිව්වොත් ඉවරලා ටිකක් ඉක්මන් තීරණයක් කරන් ඉවරලා ඒක මම කරේ ඉවරලා මම ලොකු වැරද්දක් කරේ. මොකද මම ඒක ඇත්තම ඉවරලා අර ඒ වෙලාවේදී ඔළුවෙන් නෙමෙයි හිතලා තියෙන්නේ. මේ ඒකෙන්ද ඉවරලා මම ඇත්තම සෝරි කියන වෙලාව මගේ අපොලොජයිස් කරනවා මගේ ෆෑන් බේස් එකට. මේ වගේ දෙයක්ට මැනිපියුලේට් කරලා ඉවරලා කරපෙකට මම ඇත්තම සෝරි කියනවා. මොකද එහෙම දෙයක් කරන්න හොඳ දෙයක් නෙමෙයි. තව ස්ට්‍රීමර් කෙනෙක්ට විරුද්ධව ස්ට්‍රීම් එක ටොක්සික් කරනවා කියන්නේ ඒක ඇත්තටම මේ ස්ට්‍රීමර් කෙනෙක්ගේ හොඳ ක්වොලිටි එකක් නෙමෙයි. ඒකින්ද මම ඇත්තටම ඒකට අපොලොජයිස්